අපි බලමු රූමි කස්ටම් ජ එකක් අද ඔක්ෂන් එකට ගිහිල්ලා කොමද තත්ත කියලාවත් එක්ක ස්ක්‍රීන් එක පේනවනේද වාර අපි යමු ටොයෝට රූමි කියන එක සිලෙක්ට් කරන අපි 2025 කලර් එක අපි exterior full white option grade එක අපි above 4.5 select කරනවා right අපි රූමි මේ vehicles ඔක්කොම option එකේ දැන් මිස්ටර් තුෂාර අපි බලන ගමන් තියෙන්නේ අපි බලන්නේ custom G full white vehicle එකක් එතකොට මේක අපිට සිලෙක්ට් කරන්න බෑ මේක R grade 4 wheel එකක් අපි ආයෙ බලමු මේ vehicle එක තියෙනවා මේ vehicle එක බැලුවොත් අපිට නෝට් කරන්න පුළුවන් මේක option grade 5A එකක් vehicle එක එතකොට mileage එක අපිට බලන්න පුළුවන් 3871යි තියෙනවා ඒක මල්ලි ඒ වෙහිකල් එක ඇත්තරම මේ හොඳයි මේක මයිලේජ් එක 3871යි ඔක්ෂන් ග්‍රේඩ් 5A නේ මොකුත් ස්ක්‍රැච් එකක්වත් නැහැ ඇත්තටම මේක අපි try එකක් දෙන්න නෝට් කරමුද right 52259 අපි තව බලමු මේක ඉන්ටීරියර් ෆොටෝස් ටිකක් බලන්නත් කිව්වා vehicle එක බිට් කරන්න කලින් මම manufacturer ඔක්කොම ටික verify කරගන්නම් ඒක ගැටලුවක් නෑ 2025 තව vehicle ටිකක් බලමු ඉස්සරහට ගිහලා ඒක custom G ඒක custom G ඒකට බලමු හයිඩ් එක තමයි බලන්නේ ඊළඟ custom G එකට යමු vehicle එකක් තියෙනවා ඒකත් මේ vehicle එකත් option grade 5A mileage එක 3700 ඒකත් හොඳයි vehicle එක අපි accept කරන level එකේ තියෙනවා option sheet එක උනත් බැලුවොත් ගැටලුවක් නැහැ ඔව් මල්ලි එක A1 එකක් තියෙන එක පේන්නේ නැහැ ඒකත් note කරන්න right 25 ඔව් 25 manufacture අනිවාර්යෙන් මම site එකෙන් ආයෙ confirm කරලා තමයි විදින්න යන්නේ vehicle දෙකක් තියෙනවා දැන් සායන දවසක් ගිහිල්ලානේ මේ තුන ආවේ ඇත්ත කතා මෙහෙම ඊට අඩුවෙන් ආවොත් ඔයාලට දෙන්න අවුලක් නැහැ මම තව ටිකක් ඇනලයිස් කරලා උදේ වාර කෝල් එකක් ගන්නම් ටයිම් එක බලලා කොහොමද කියලා හරි price එකත් බලන්නම් 108ට try 108ෙන් try කරමු මල්ලිලා ඔක්කොම එක්ක ඔව් මම කොස්ටින් කියන්නේ ඔය සියලුම කොස්ටින් අය මොනවත් එන්න අතට එන ප්‍රයිස් එකත් එක්ක බලන්න බලලා මල්ලිට අප්ඩේට් එකක් දෙන්න ඔව් දාන ඒ කියන්නේ දැන් කොහමත් ඕක ඇතුලේ මල්ලි අපි ටැක්ස් එක ක්ලියරින් චාර්ජස් LC කමිෂන් සියලුම කොස්ටින් එක්ක තමයි ප්‍රයිස් කියන්නේ ඔව් ඔයාලට මම කියන්නේ ඔක්කොම ඒවත් ෆ්‍රේට් ඔක්කොම එක්ක කිසිම ඉෂුවක් නැහැ ආය වෙන මොකුත් වෙනස් වෙන විදියක් නැහැ ජෙනරේට් එක අඩු වුණොත් තව ප්‍රයිස් එක අඩු වෙනවා ඒ ටයිම් එකේ ලොකු ප්‍රමාණයකින් ජෙනරේට් එක වැඩි වුණොත් විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ ඉසුරු උයන රියපොල ප්‍රයිවට් ලිමිටඩ් අනුරාධපුර